ආයුබෝවන් කියලා පිළිගන්නවා අලුත්ම වීඩියෝ එකට. ඉතින් සහෝදරවරුනි ටික කාලයකට පස්සේ තමයි ඉන්නේ අද ගේන වීඩියෝ එක කතා කරලා. අද ගේන්නේ මගේ හිතේ අර ඒ කියන්නේ මම කැමති ලංකාවේ YouTube වල يعني ගොඩක් අය දන්න AI පැත්තේ මාකටිං පැත්තේ සුපිරිම වැඩ තුන් දෙනෙක් ගැන කතා කරන්න. ඔයාලගේ මතය වෙනස් වෙන්න පුළුවන්. මේ මගේ මතය අනුව මම කැමති තුන් දෙනා ගැන වීඩියෝ එකක් ගන්න තමයි ආවේ. බලමු මේ තුන් දෙනාගේ ඉන බිස්නස් මොනවද? එයාලා කරන වැඩ මොනවද කියලා. ඉතින් ආරාධනා කරනවා නැදලින් අපේ සදෙක් සහිත විදිහකට එක්ක වීඩියෝ යන්න කලින් subscribe පාරක් දාන්න මතක් කරනවා. එහෙනම් යම් මගේ හිතේ ඉන්න වීඩියෝ තුන ගැන කතා කරමු. ඔන්න පුද්ගලාංක 3 වෙන කවුද? මේ වගේම එකක් තියෙන අපේ රැවුලා කාලි ප්‍රොජෙක්ට්ස් කාලි ප්‍රොජෙක්ට්ස් තමයි මගේ ලිස්ට් එකේ තුන්වෙනි ඉන්නේ. ඇත්තටම මම කැමති චරිතයක් මම YouTube වල ඇවිල්ලා ඉන්ස්පයර්මන්ට් එකක් වුණ චරිතයක්. මම පට්ට කැමති චරිතයක්. ඇත්තටම වෙන කියන්නේ මනුස්සයා මේ මාර ටැලන්ටඩ් මනුස්සයෙක්. කාලි ප්‍රොජෙක්ට්ස් කියලා මාකටිං ඒජන්සි එකක් තියෙනවා. ලංකාවේ දෙවනීට හොඳම මාකටිං ඒජන්සි එක මම දන්න තරමින්. මේ වගේම තමයි එක එක ඉන්ඩස්ට්‍රියල් ඉම්පැක්ට් එකක් අතට එහෙම වීඩියෝ වලින් කන්ටෙන්ට් කියලා දෙනවා. ඒ වගේම හැෂ්ටැග් සියල්ලටත් කියලා මේ දවස්වල යනවා පොඩි කැම්පේන් එකක්. ඒකත් මාකටිං කැම්පේන් එකක්, මාකටිං දෙයක්. ඔයාලා තේරෙනවද? ඒකත් මාකටිං දෙයක්. කාලිගේ ඉතින් කාලි කියන්නේ මගේ ලිස්ට් එකේ තුන්වෙනියා සුපිරි වැඩ කතා කරන්න දෙන්නේ ලංකාවේ YouTube පැත්තෙන්ද මාකටිං පැත්තෙන්ද අස් හොල්ලන් ඉන චරිතය සුපිරි චරිතයක්. ඒ තමයි කාලි. ඔක්කොම කාලි ගන්න මේ මොකද්ද? මේ මම මගේ මොලේ රවට්ට ගන්නවා. ඒ කියන්නේ මේ මම වැඩේ ඉන්නවා කියලා මට දැන් මයික් එකක් ඕනේ. ඉතින් මට මයික් එකක් නැහැ. මම ගත්ත හැරි පොටර්. ඉතින් ඒක තමයි මයික් එක. දැන් මගේ ලොකු වැඩ. ඉතින් මගේ මොලේ රවට්ටගෙන මම මගේ වැඩේ කරගන්නවා. පුද්ගල චරිත අංක 2 මේ තමයි 4,23,000ක් විතර සබස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් වට වෙලා ඉන්න අපේ ටීච් ට්‍රැක් YouTube channel එකේ අයිතිකරු මලින්ද අලහගෝ. ඇත්තටම කිව්වොත් මම දකින විදිහට ලංකාවේ ඉන්න ජීනියස්ම ස්මාර්ට්ම මිනිස්සෙක්. එයා කියන්නේ ආය පාඩුවේ ඉන්නේ හොයා ගන්නවත් නැහැ මේ දවස්. හැබැයි මාර වැඩේ. ලංකාවේ AI ගැන පළවෙනිට වීඩියෝ කරන ගත්තේ එයා මේ යම් ජෙනරේෂන් එකේ AI පැත්තට ගොඩක්ම මේ පුෂ් කරේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි AI කරන විදිහ නෑ. මම සාමාන්‍යයෙන් AI ගැන පළවෙනි විදිය බැලුවේ මලින්ද අලහගෝගේ. මම මේ ෆීල්ඩ් එකේ ඉන්ස්පයර් වුණ චරිතයක් තමයි මලින්ද අලහගෝ කියන්නේ. අය කියන්නේ මාර වැඩේ, මාර කවුන් විදිහේ සුපිරි වැඩේ. මගේ ලිස්ට් එකේ ඉන්නේ දැන් මලින්ද අලහගෝ. නැත්නම් මෙතන මාගේ චරිතයක් මලින්ද අලහගෝ කියන්නේ. එයා තමයි මගේ ලිස්ට් එකේ ඉන්නේ දෙවෙනි චරිතය. මලින්ද අලහගෝ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් සහ කෝඩින් පිළිබඳ මාර දැනුමක් තියෙන සහ එයා කමිටි එකයි එන ටීම් එක තුළ නෙක්ස්ට් ජෙන් කියලා මේ පටන් ගත්ත වැඩක් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. AI වල AI ගැන දන්න අය වල පිටරට ඉඳලා ලංකාවට ගෙනලා ලංකාවේ කොල්ලෝ වලට මාර සපෝට් එකක් දුන්නා AI ගැන දැනගන්න. එයාට ගත්තු ඩීල් චරිතය. පුද්ගල චරිත අංක 1 කවුද? අපේ Days of Dilsha. එහෙම නැත්නම් මයි හබ් එකේ IT කාර්යය දිල්ෂා නබේවර්ධන. මේ ඉන්නේ AI ද NFT ද ඇප් ඩෙවලොප්මන්ට් ද සුපිරි වැඩ එක. අයගේ ටීම් එකත් එක්ක සුපිරි ගේමක් ගන්නවා. මේ දැන් AI එකත් එක්ක යනවා නම් ඔලි ඒක තියෙන එක කියන්නේ දැන් බිස්නස් කරන හැටි ඒක මාර මේ කන්ටෙන්ට් එකක් සුපිරි කන්සෙප්ට් එකක් මේ කාලයට ගැලපෙන්න. ගත්තොත් එහෙනම් දැන් බිස්නස් එකක් ගත්තොත් බිස්නස් එකේ අපිට ප්‍රශ්න එනවනේ. ඒ ප්‍රශ්නේ යාගේ AI රිසල්ට් එක විසඳ ගන්න පුළුවන්. ඒක සුපිරි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලගේ බිස්නස් එක යන්න ඕන කොහොමද? හැමදේම එයාලා ඇසිස් කරනවා. ඉතින් ඔලි AI කියන්නේ ඒක. ඒ වගේම තමයි 3 ලක්ෂ ගණක් ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා මයි හබ් එකේ තියෙන ලංකාවට සුපිරි අර මිනිහා කියන පොඩ්කාස්ට් එකේදී කොවිඩ් කාලේදී NFT කරලා $1 මිලියනයක් එකතු කරලා ඉතින් හිතන්නකෝ ඒ තරම් චරිතයක් يعني සම්දන් නැතුව ඉන්න චරිත රංගන චරිත නෙමෙයි ඒක සුපිරි වැඩේ. ඉතින් ඔන්න විතර තමයි මගේ ලිස්ට් එකේ සෙට් එක මේ වෙන්නේ 2020 22 අර අපේ කොවිඩ් එකයි කරන්ට් යන ඉෂුව ටික තියෙන කාලේ NFT සහ ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් රැල්ලක් හැදුවේ මලේ මේ මතක් කරගන්න දිල්ෂා. ඒ අතින් බලුත් සුපිරි චරිතයක්. ඒ තමයි මගේ අංක 1. එහෙනම් ඔන්න අද වීඩියෝ එකෙන් අපි ගෙනාවේ මම කැමතිම මං ඉන්ස්පයර් වෙච්ච චරිත තුන. හිතේ ඊළඟ වීඩියෝ එකක් මේ වගේ සුපිරි වීඩියෝ එකක් කියන බලාපොරොත්තු වෙනවා. ඒතකොට රැඳෙන්න. See you next video.